හායි යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට අරන් යන්නේ Battle to the Heaven Season 5 කතා මාලාවේ 198 වෙනි කතාංගය. කලින් එපිසෝඩ් එකේ යාළුවන්ට මතක ඇතිනේ සෝල් හෝල් එක වගේම ස්කයි මැන්ෂන් සන්දානය අතර සටන පැවැත්වෙන ස්ථානය වන ෆෝලන් මවුන්ටන් එකට එලයන්ස් එකේ ඩූෂෙන්ලා 10ක් වගේම ආත්ම ශාලාවේ ඩූෂෙන්ලා 7 දෙනෙක් සටන් කරන්න ෆෝලන් මවුන්ටන් එකට එකතු වෙනවා. මේ වෙලාවේ සම්පූර්ණ සටනක් නොකර කණ්ඩායම් දෙකෙම සටන්කරුවන් 3 දෙනා බැගින් සටන් කරලා අවසානයේ මේ සටන් වලින් දෙකක් ජයග්‍රහණය කරන කණ්ඩායම සම්පූර්ණයෙන්ම දිනුම දෙන කණ්ඩායම් දෙකම එකඟ වෙනවා. මේ වෙලාවේ එක පාටම මෙතනට ආපු පිල් ටවර් එකේ ඕල්ඩ් ඩීමන් නිසා ස්කයි මැන්ෂන් සන්දානයට ලොකු හුසරදයක් වෙලා තිබුණු හුන්චෙන් මෝස් එරෙහිව සටන් කරන්න එලයන්ස් එකට පුළුවන්කමක් ලැබෙනවා. ඒත් මේ වෙලාවේ හුන්චෙන් මෝ සහ ඕල්ඩ් ඩීමන් අතර සටන වගේම හුන්මෝ සහ ෂෝචෙන් අතර සටන ජය පරාජයෙන් තොරවම අවසන් වෙනවා. ඉතින් එලයන්ස් එකේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ යන්ට. ඒ වගේම යන්ට මුහුණ දෙන්න ඉන්න සතුරත් ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඉතින් යාළුවනේ යන් වගේම හුන්මීෂෙන් අතර සටනින් කවුරු දිනාවිද? අපි ඒක අද එපිසෝඩ් එකෙන් බලමු. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මූණට මූණ බලාගෙන ඉන්න ෂෝයන් වගේම හුන්මීෂෙන්ව. මේ වෙලාවේ හුන්මීෂෙන් කියනවා ෂෝයන් ඔයා නිසා මගේ වංශය තුලම මට එරෙහිව ගොඩාක් විවේචන එල්ල වෙලා තියෙනවා. ඒ කාලේ මම ෂෝෂාන්ව අල්ලගෙන ජියාමා අධිරාජ්‍යයට මිනිස්සු යවුවා. මම හිතන් හිටියේ ඊට පස්සේ මේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳලා දාන්න. අවාසනාවට මම ඒ කාලේ හිටියේ පුහුණුවීම් වල. ඒක නිසා මගේ යටත් නිලධාරීන්ගේ සමහරු ටිකක් කම්මැලි. ඒ නිසා යාලා අල්ලගෙන ආවේ ෂෝෂාන්ව විතරයි. ඊට පස්සෙත් මම ඔයාව අල්ලගෙන ගොඩක් සැරයක් උත්සාහ කරා. ඒත් මම යවපු හැම කෙනෙක්ම ඔබ අවතක්සේරු කරපු නිසා අසාර්ථක වුණා. මම කවදාවත් හිතුවේ නැහැ දශකයක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔබ මේ තරම් බලවත් වේවි කියලා. ඔබට මේ තරම් දුරක් වර්ධනය වෙන්න දීලා මම කළේ ලොකු වැරද්දක්. ඒක ගැන මට ප්‍රතික්ෂේප කරන්න බැරි වගකීමක් තියෙනවා. මේ වෙලාවේ හරි මමම මැදිහත් වෙලා අද මේ ප්‍රශ්නේ ඉවරයක් කරලා දාන්නම්. මේක අහපු යන් ෂෝපවලේ ලේගනුදෙනුවත් අද මම මේකෙන් පියව ගන්නම්. ඒකත් අද ඉවරයක් වෙන්න ඕනේ. මේ වෙලාවේ හුන්මීෂන් කියනවා එහෙනම් මේක කළාම පෙන්නන්න මටත් බලා ගන්න ඕනේ ඔයා දැන් කොච්චර ශක්තිමත්ද කියලා. මෙහෙම කියනවත් එක්කම යන් ඉස්සරහට පැනලා හුන්මීෂන්ට පහර දෙනවා. මේ වෙලාවේ හුන්මීෂන් මේ ප්‍රහාරයෙන් බේරෙන්න සමත් වෙනවා. ඒත් එක්කම මෙතන විශාල ආධ්‍යාත්මික රූපයක් මැව්ව යන් කහ වසන්ත දිව්‍ය කෝපය කියන ප්‍රහාරයෙන් හුන්මීෂන්ට පහර දෙනවා. ඒත් එක්කම හුන්මීෂන් මෙතන නමස්කාර කරන ආත්ම දස දහස කියලා එක්තරා ෆෝමේෂන් එකක් ක්‍රියාත්මක කරනවා. මේකදී අර ෆෝමේෂන් එක වටේට ආත්ම දහස් ගණනක් ඇවිල්ලා නිකම් වඳිනා වගේ කරන්න ගන්නවා. ඒත් එක්කම මේ ෆෝමේෂන් එකේ මැදිට එකතු වෙන ඩූජී වලින් යන් අර ඇති කරපු ආධ්‍යාත්මික රූපය විනාශ කරලා දානවා. ඒත් එක්කම යන්ගේ කටින් ලේ පිට වෙනවා. ෂෝයන් ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි වෙන්න පුළුවන්. ඒත් මේ ප්‍රධානියා ඉස්සරහා ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය තවමත් පහළින් තියෙන්නේ. හුන්මීෂන් මෙහෙම කියනවත් එක්කම යන් එයාගේ ෆ්ලේම් එක යූස් කරන්න ගන්නවා. මේ වෙලාවේ හේන කියන අවකාශීය බාධකයක් හදපු යන් කියනවා මම සතුරෙක්ට විරුද්ධව පිරිපහදු කළ යක්ෂ නෙළුම් දැල පාවිච්චි කරන පළවෙනි අවස්ථාව මේක. එහෙම එකේ මම හිතනවා ඔබ මාව කලකිරීමට පත් කරන එකක් නැති වෙයි කියලා. ස්වර්ගීය ගිනිදැල් ඇත්තෙම බලවත්. ඒත් ඒක රඳා පවතින්නේ ඒ භාවිතා කරන පුද්ගලයා මත. මෙහෙම කියලා හුන්මීෂන් පොඩි හිනාවක් දාන්න ගන්නවා. මේ වෙලාවේ යන් තමාටම කියා ගන්නවා මේ මිනිහගේ ශරීරය ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා. මේ වෙලාවේ මේ සටන බලන් ඉන්න හුන්මෝ හුන්චෙන්මෝට කියනවා මේ කොල්ලට ඇත්තටම යක්ෂ නිලුම් දැල පුරුපහදු කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියනම් එදා ඩීමන් ෆ්ලේම් අවකාශයේදීම මම මෙයාව මරලා දානවා කියලා. මේ වෙලාවේ හුන්චෙන්මෝ කියනවා යක්ෂ දැල බලවත්. ඒත් හුන්මීෂන් පරාද කරන එක හිතන තරම් අද ලේසි වෙන්නේ නැහැ කියලා. මේ අතරේ යන් ෆෝමේෂන් එකක් ක්‍රියාත්මක කළා කෝපාවිෂ්ඨ බුද්ධ පුනරුත්පත්තිය කියන ප්‍රහාරයෙන් සෝල් මාස්ටර් පහර දෙනවා. මේ වෙලාවේ ඒකට එකතු වුණ ඩූජී කදම්බයක් සෝල් මාස්ටර්ගේ පැත්තට යවන්න ගන්නවා. මේ වෙලාවේ ආත්ම දහස් ගාණක් මවලා හරියට නිකම් පලිහක් වගේ යන්ගේ මේ ප්‍රහාරය හෝල් මාස්ටර් බ්ලොක් කරනවා. යාළුවනේ මේ වෙලාවේ ආත්ම ගොඩක් වේදනාවෙන් පිච්චෙන ගමන් කෑ ගහන්න ගන්නවා. මේ වෙලාවේ මේක දැකපු හුන්මෝ කියනවා මේ ස්වර්ගීය දැල්ල හුන්මීෂන්ගේ සටන් ශක්තිය දිය කරනවා. මේක දිගටම සිද්ධ වුණොත් හුන්මීෂන්ට මේ සටන අල්ලගෙන ඉන්න බැරි වෙවි. හුන්මෝ මෙහෙම කියනවත් එක්කම යන්
පුනරුත්පත්ති විලංගු කියලා අර ෆෝමේෂන් එක හරියට නිකන් තුවක්කුවක් වගේ එකට එකතු කරලා ලොකු 2G ප්‍රහාරයක් අර ආත්ම පලියට එල්ල කරනවා. මේ වෙලාවේ අර පලිය පුපුරලා විනාශ වෙලා යනවා. මේක දිහා හැමෝම බලන් ඉන්නේ ගොඩක් ලොකු උනන්දුවකින්. මේ වෙලාවේ සෝල්හෝල් මාස්ටර් පරාද වෙලා ඇති කියලා හැමෝම බලන් හිටියත් අර පුපුරලා ගියපු තැන තිබුණු ඩීමන් ෆ්ලේම් එක ඔක්කොම එක පාටම හුන්මේෂන් උරා ගන්නවා. මේක දැකලා යාවචෙන් වගේම අනිත් අයත් ගොඩක් කලබල වෙනවා. මේ වෙලාවේ හෝල් මාස්ටර් කියනවා පිරිපහදු කළ යක්ෂ නෙළුම් දැල්ල ඒක ගොඩක් රසවත්. අවාසනාවට මේක ඇත්ත දැල්ල නෙමෙයි. හුන්මේෂන් මෙහෙම Tamanටම කියා ගන්නවත් එක්කම යන් කියනවා මේ ප්‍රභාව එදා හුන්ෆෙන්ගේ ප්‍රභාවට හරිම සමානයි. ඒ ඇත්තටම මොකද්ද? මේ වෙලාවේ කලබලෙන් ඉස්සරහට එන ගමන් හුන්මෝ කියනවා මේ නිදානීය වංශනායකයා ඔහුට දෙන්න කැමති වුණාද? ඔබ මේ ගැන මුලින් ඉඳන්ම දැනගෙන හිටියද නේද කියලා. හුන්මෝ හුන්චෙන්මෝගේ පැත්ත බලන්න ගන්නවා. මේ වෙලාවේ යන් කියනවා පිරිසිදු යක්ෂ නෙළුම් දැල්ල සම්පූර්ණයෙන්ම ගිල දැම්ම නේද? ඒත් එක්කම hina වෙන ගමන් හුන්මේෂන් යන්ගෙන් අහනවා පුදුමයි නේද? මේ ප්‍රධානියා ඉස්සරහා ඔබේ ඔය දක්ෂ නෙළුම් දැල්ල හිස් දෙයක් විතරයි. මේත් එක්කම හුන්මේෂන් මිනිස් මුහුණක් තියෙන කළු නිල් පාට යක්ෂයෙක්ගේ වගේ රූපයක් අතට ගන්නවා. මේ වෙලාවේ ශෝෂෙන් කියනවා කළු ගිල දමන හැකියාව ඇත ස්වර්ගීය ගිනිදැල් ශ්‍රේණිගත කිරීම වල දෙවනියා. ශෝෂෙන් මෙහෙම කියනවත් එක්කම යන් කියනවා නිහිලිට ගිල දමන දැල්ල. මේ වෙලාවේ යාවෝචෙන් කියනවා ඉතිහාසය පුරාම ලෝකයේ කිසිම තැනක නිහිලිට ගිල දමන දැල්ල පිළිබඳ කිසිම විස්තරයක් වාර්තා වෙලා නැහැ. ඒත් ඒක යාගේ අතේ තියෙන්නේ කොහොමද කියලා. මේ වෙලාවේ හුන්චෙන් මෝ කියනවා ටුන් යාන් සාමිවරයා මේ කොල්ලගේ යක්ෂ නෙළුම් දැල්ල අල්ලගත්තට පස්සේ මේ නාට්‍ය මෙතනින් ඉවර වෙනවා. යාළුවනේ හුන්චෙන් මෝ මේ ටුන් යාන් සාමිවරයා කියලා කිව්වේ නිහිලිටි ෆ්ලේම් එකට. යාළුවනේ මේ තියෙන්නේ ඇත්තටම නිහිලිටි ෆ්ලේම් එක නෙවෙයි. ඒ වෙනුවට ඒකේ බීජ දැල්ලක් තමයි හුන්මේෂෙන්ට යන්න එක සටන් කරන්න ලබා දීලා තියෙන්නේ. සැබෑම නිහිලිටි ගිල දමන දැල් තියෙන්නේ හුන් වංශයේ නායකයා. ඒ කියන්නේ හුන් තියැන්ඩි ළඟ. ඒත් ඉතින් බීජ දැල්ලක් වුණත් මේකට සැබෑම දැල්ලේ හැකියාවට සමාන හැකියාවක් ගොඩක් වෙලාවට තියෙනවා. ඒත් ඉතින් මේ දැල්ල එච්චර බලවත් නැහැ. ඒ වෙලාවේදී හුන්මේෂන් කියනවා ටුන්යාන් සාමිවරයා මෙච්චර උද්‍යෝගී වෙනවා දකින්නේ මම කලාතුරකින්. පේන විදිහට ඔබේ යක්ෂ නෙළුම් දැල්ල හරිම රසවත් වගේ. මේ වෙලාවේ හුන්මේෂන් ෂෝයන් මැරෙන්න ලෑස්ති වෙනවා කියලා එයාගේ සටන් ශක්තිය අර නිහිලිට ගිනි දැල්ලට එකතු කරන්න ගන්නවා. ඒත් එක්කම මේ ෆ්ලේම් එක විශාල ස්වරූපයක් මවාගෙන යන්ට එක පාටම පහර දීලා එයාව නිහිලිට ෆ්ලේම් එකෙන් හැදුණු ගිනි බෝලයක් ඇතුලේ හිර කරලා දානවා. මේ වෙලාවේ හුන්මේෂන් කියනවා ටුන්යාන් සාමිවරයා හෝ මල්ලා දාන්න කියලා. මේත් එක්කම මෙතන කළු කුහරයක් ඇති වෙලා යන්ගේ සටන් ශක්තිය වගේම ෆ්ලේම් වල සාරය ඔක්කොම අවශෝෂණය කරන්න ගන්නවා. මේ වෙලාවේ යන් එයාගේ වටේට ආරක්ෂක ආවරණයක් හදාගත්තත් ඒක විනාශ වෙලා ඒකේ තිබ්බ 2G හැම එකක්ම අර කළු කුහරය ඇතුළට ඇද ගන්නවා. මම ශක්තිමත් පියවරක් ගත්තේ නැත්නම් මගේ සියලුම ශක්තිය මේ ෆ්ලේම් එක ගිල ගනීවි. මෙහෙම කියපු යන් yellow spring palm කියලා ඩූජු හස්තයක් අර බ්ලැක් හෝල් එක පැත්තට යවුවත් ඒක අතර කළු කුහරය අවශෝෂණය කර ගන්නවා. ඒත් එක්කම යන්ගේ සටන් ශක්තියත් මේ කුහරයට ඇදිලා යන්න ගන්නවා. ඒත් එක්කම යාවචෙන් කියනවා යන්ගේ ප්‍රභාව එන්න එන්නම දුර්වල වෙනවා. ඒත් එක්කම hina වෙන ගමන් හුන්මේෂන් කියනවා ෂෝයන් අද ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. ඒත් එක්කම යන් හිතනවා ඇත්තටම මේක නිහිලිට ගිලින දැල්ලම තමයි. ඒත් මේක ටිකක් දුර්වලයි. මට හිතෙන්නේ මේ ෆ්ලේම් එක නිහිලිටි දැල්ලේ බීජ දැල්ලක් වෙන්න ඕන. මේ වෙලාවේ යන්ට සිහිය නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දී යන් ගෑඟ ඇතුලේ හිටපු පුංචි ෂෝයි මෙතනින් ඊවා කියාගෙන මතුවෙනවා. මේ වෙලාවේ අර කළු කුහරය පැත්තට පාවෙලා යන ෂෝයි දැකපු යන් කියනවා ෂෝයි ඉක්මනට ආපහු එන්න. ඔය නිහිලිට ගිලින දැල්ල ඔයාව ගිලලා දමාවි කියලා. මේ වෙලාවේ ෂෝයි ඒව හරියන්නේ නැහැ. මාත් එක්ක වගේ දෙයක් කියලා ෂෝයි මෙතන එයා වගේ රූප දහස් ගාණක් මවලා අර කළු කුහරය අවකාශය ඇතුළට දුවන්න ගන්නවා. මේ වෙලාවේ අර නිහිලිට ෆ්ලේම් ගෝලයට මේක දරා ගන්න බැරිව පුපුරලා විනාශ වෙලා යනවත් එක්කම ෂෝයිගේ ගිනියාත්මේ විශාල ස්වරූපයක් ලොකු නෙළුමක් එක්කම මෙතනින් මතුවෙනවා. මේ වෙලාවේ මේක දැකපු හුන්මේෂන් වගේම යාවෝචෙන් පුදුමෙන් කියනවා මේක ස්වර්ගීය ගිනිදැල් ආත්මයක් නේද? ඒත් එක්කම හුන්චෙන් මෝ කියනවා සාප වෙන්න මේ ළමයා ඇතුලේ තිබ්බ ස්වර්ගීය ගිනිදැල් ඔක්කොම එකතු වෙලා ස්වර්ගීය ගිනි ආත්මයක් හැදිලා නේද කියලා. ඒත් එක්කම අර පුපුරලා ගියපු නිහිලිටි බීජ දැල්ල නැවතත් එකතු වෙලා අර යක්ෂ මුහුණක් සහිත ස්වරූපයට ආය පරිවර්තනය වෙනවා. මේ වෙලාවේ ෂෝයිගේ අර විශාල ගිනි ආත්මය මේ නිහිලිටි බීජ දැල්ල දැකලා ඒක පස්සේ පන්නන්න ගන්නවා. යාළුවනේ මේ වෙලාවේ ෂෝයි මේ බීජ දැල්ල සම්පූර්ණයෙන්ම ගිලිලා දාන්න ගන්නවා. ඒත් එක්කම මේක නවත්තන්න මේ පැත්තට යන්න හදපු හුන්මේෂෙන්ට යන් හුන්මේෂෙන් ඔබේ ප්‍රතිවාදියා මම කියලා
සෝල් මාස්ටර්ට යන් පහර දෙනවා. මේ වෙලාවේ ෂොයි සම්පූර්ණයෙන්ම අර නිහිලිට බීජ දැල්ල ගිලලා දානවා. ඒත් එක්කම යන්ට පහර දෙන්න යන හුන්මීෂෙන් දැකපු ෂොයි එයාගේ පිටිපස්සෙන් මතුවෙලා ඊව කියලා හොඳ පාරක් දෙනවත් එක්කම හුන්මීෂෙන් ආතර විසි වෙලා යනවා. මේ වෙලාවේ යන් ෂොයි ඊට කියනවා ෂොයි ඔයා නියම වෙලාවට ආවි කියලා. ඒත් එක්කම ෂොයි ඊව කියලා යන්ට ඇන්හිලේෂන් ෆයර් ලෝටස් එකක් හදලා දෙනවා. ඒත් එක්කම යන්න අර විසි වෙලා යන හුන්මීෂෙන්ගේ පැත්තට ෆයර් ලෝටස් එකෙන් පහර දෙනවා. මේ වෙලාවේ උඹට සාප වෙනවා කියනවත් එක්කම අර ෆයර් ලෝටස් එක පුපුරලා හුන්මීෂෙන්ට ෆෝලන් මවුන්ටන් එකේ කන්දකට වැටෙනවා. මේත් එක්කම යන්ගේ පිටිපස්සෙන් මතුවන ෂොයි එයාගේ ෆ්ලේම් ඔක්කොම පාවිච්චි කරලා මෙතන ෆයර් ලෝටස් දහස් ගාණක් නිර්මාණය කරනවා. පස්සේ යන් මේ ෆයර් ලෝටස් ඔක්කොම එයාගේ අතින් පාලනය කරලා අර වැඩිලා තුවාල වෙලා ඉන්න හුන්මීෂන්ගේ පැත්තට යනවා. මේ වෙලාවේ අවජාතකයා කියලා හුන්මීෂන් කියනවත් එක්කම අර පාට දෙකේ ෆයර් ලෝටස් ඔක්කොම හුන්මීෂන්ට වැදිලා පූර්ලා යනවා. මේ වෙලාවේ යන් තුවාල වෙලා ඉන්න හුන්මීෂන් දිහා බලාගෙන කියනවා හුන්මීෂන් අද ඔයා මේ තරගෙන් පරාදයි කියලා. ඒත් එක්කම මාරාන්තික තුවාල ලැබපු හුන්මීෂන් කියනවා උඹ අද වාසනාවන්ත වුණා. ඒත් උඹ අමතක කරන්න එපා උඹේ තාත්තා තාම ඉන්නේ මගේ ගාව. එහෙම කියලා hina වෙන ගමන් හුන්මීෂන් කියනවා ආපහු මම යනකම් ඉඳපන් කියලා. ඒත් එක්කම යන්ට හොඳටම තරහ ගිහිලා සෝල් හෝල් එකේ දුක් විඳින යන්ගේ තාත්තව යන්ට මතක් වෙනවා. මේ වෙලාවේ තරහින් හුන්මීෂන්ගේ පැත්තට යන ගමන් යන් කියනවා උඹට තවත් ඒ අවස්ථාව නැහැ කියලා. ඒත් එක්කම යන් හුන්මීෂන්ගේ ඔළුවෙන් අල්ලලා ෆ්ලේම් එක පාවිච්චි කරලා හුන්මීෂන් පුච්චලා දාන්න යනවා. මේ වෙලාවේ මේක දැකපු හුන්චෙන්මෝ යන්ට පහර දෙන්න පැන්නත් එතනින් මතුවෙන ඕල්ඩ් ඩිමාන්ඩ් එක නවත්තනවා. ඒත් මේ වෙලාවේ එල්ල කරපු එකපාරක් යන්ට වදිනවා. යන් මේ වෙලාවේ වේදනාවක් දරාගෙන තරහින් හුන්මීෂන්ව ෆ්ලේම් එක පාවිච්චි කරලා පුපුරවලා මරලා දානවා. මේ වෙලාවේ මේක දැකලා හුන්චෙන්මෝ ගොඩක් බය වෙනවා. ඒත් එකම හුන්චෙන්මෝ ඇවිල්ලා අර විනාශ වෙලා ගියපු හුන්මීෂන්ගේ ආත්මය එකතු කරගෙන හුන්චෙන්මෝ කියනවා ෂෝයන් උඩගු වෙන්න එපා. ඔබේ අනාගත ඉරණම ෂෝ ෂුවාන්ගේ ඛේද වාචකයටත් වඩා ඛේදනීය එකක් වේවි. මෙහෙම කියලා හුන්චෙන්මෝ ඇතුළු සෝල් හෝල් එකේ අනිත් ඩූෂන්ලා ඔක්කොම මෙතනින් පැනලා යනවා. මේ වෙලාවේ යන් ගොෆොක් අමාරුවෙන් කියනවා අවාසනාවට සෝල් මාස්ටර්ගේ ආත්මය සම්පූර්ණයෙන්ම පිච්චිලා ගියේ නැහැ කියලා. මේත් එක්කම මෙතන හිටපු ඕල් ඩීමන් හිතනවා මම පුරුදු වුණා. මම කවදාවත් විශ්වාස කළේ නැහැ කාටවත් හුන්වංශය පරාද කරන්න පුළුවන් කියලා. ඒත් මේ වෙලාවේ ෂෝ වංශයෙන් පැවතෙන මේ කොල්ලා මට අලුත් බලාපොරොත්තුවක් ගේනවා. සමහර විට ඔහුට ඒක කරන්න පුළුවන් වේවි. ෂෝෂුවන්ට පවා ඒ වගේ ශ්‍රේෂ්ඨ අභිලාෂයක් ඉටු කරගන්න නොහැකි වුණා. ඕල් ඩීමන් මෙහෙම හිතනවත් එක්කම මෙතනට ආපු ස්කයි මැන්ෂන් සන්දානය අය වගේම සන්දානයට හිතවත් පාර්ශව ගොඩක් අපි දෙන්න මධ්‍යම තනිතලාවේ අධිපතියා ස්කයි මැන්ෂන් සන්තානය කියලා කෑ ගහන්න ගන්නවා. මේ වෙලාවේ හැමෝම ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඒත් එක්කම ඔන්න ඉතින් අද කතාව ඉවර වෙනවා. යාළුවනේ තාම කයිලින් ගැන ආරංචියක් නෑ නේද? නෑ ඊළඟ එපිසෝඩ් එකෙන් ඒ ගැන ඔයාලට දැනගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරලා comment එකක් දාන්න යන්න. ඔන්න අපි මේ පාර දිගටම වීඩියෝ අරන් එනවා. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. එතකන් යාළුවා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.